කවුද? නම බිලිස්. ඔයා ලස්සනයි. වා. නැසිත. හයි. ඔන්න දැනගන්න නැති හැට දැනගන්න පුළුවන්. නැසිත. හයි. දැන් මේ ඉන්නේ කේලි සයාරයි හරිද? මේ ඉන්නේ ලැජ්ජාවෙන් ඉන්නේ කියාරා. ඩූක් ප්‍රැක්ටිස් කරලා දෙන්න. අර ඉන්නේ ඩියුක්. ඩූකි එන්න ඔයා. අර ඉන්නේ යාගේ අම්මයි අප්පච්චි අක්කි. අප්පච්චි නෑ. මේ ඉන්නේ නිසංසලයි යාගේ ඇනට් එකයි. ඩූකි. බලන්න එපාර හරි රිලැක්ස් වෙයි. එපාර දුවන්න. ආ යනවා. ඩූකි. මින් බොන්න හරි වතුර එනවා. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. හැමෝම ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට අදත්. ඉතින් මේ අපේ trip එකේ පළවෙනි දවසේ තවත් ලස්සන දේවල් එකතු කරගත්ත වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. ඉතින් අපි කොහෙද යන්නේ මොකද කරන්න කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. What are we doing? What are you doing? Playing games. Wow, what are you doing, Sarah? Dump truck day. Oh, ඔයාගේ මිනිස් ටික බලමු. මේ බලන්න. How can we? How can we get? Oh no, Auntie! Auntie! අපි ඉතින් දැන් මොනවා හරි කාලා බීලා තව ටිකකින් තවුපු ලේක් එක බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් තවුපු ලේක් එක හවසට මාර්ම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ අපි ඉන්න තැනට ඉස්සරහින් තියෙන තවුපු ලේක් එක. ඉතින් ඔයාලත් දැන් මේ ලස්සන බලන්න අපිත් එක්ක. ඉතින් අපි ඉන්න තැනට කලින් ගිය හින්දා අපි මාරම රිලැක්ස් එකේ තමයි හිටියේ. දැන් අපි යන්නේ අපේ නිසංසලා හදන් ආපු රස චොක්ලට් කේක් කන්න. කාලා ඉතින් අපි තේ හැම බීලා තමයි ටවුපු ලේක් එකට ගියේ. නිසංසලා ගොඩාක් චොක්ලට් කේක් අරන් ඇවිල්ලා තිබ්බා. හැබැයි ඉතින් ඒක කොහොම ඉවරුණාද කියලා අපි දන්නෙත් නැහැ. මේකෙත් තියෙන්නේ. ඒකත් පෙන්නන්නද? ඒකෙත් තියෙන්නේ. ආ. පෙන්නන්න. වීඩියෝ එක දකිද්දී අපෝ චොක්ලට් කේක් එක තිබ්බනම් කියලා මේ වෙලාවට මතක් වෙනවා. ඉතින් මේ විදිහට හරිම රිලැක්ස් එකේ තමයි අපේ දවස් ටික ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ආපහු ඒ මතකේ අලුත් වෙනවා. ඉතින් මම ඒ නිසා හැම දෙයක්ම වීඩියෝ කරගත්තා. මට මේ වගේ ලස්සන vlog එකක් හදාගන්න ඕනේ නිසාම. ඉතින් ඒකට මට මේ හැමෝම උදව් කරා. රැට දාන්න. ඕකේ බොස්. මදි ඔය ටික හැරෙන්නත් මදි. මේ ගොඩ පිස්සුද? අපි ගියසරේ මතකද අර දර ලොකු පෙට්ටියක් පිච්චුවානේ. ඔව් ඔක පිච්චෙනවා. මේ පොඩ්ඩක් මේව කරගන්න දෙන්න. රැට දානවා නේද අත පිච්චෙන්නේ? රැට එක්කෙනෙක් ඉන්න වෙනවා නේද? අපිට දැක්ක? මේ පොඩ්ඩක් ඒ මයික්‍රෝ මේ අතුලන්න. දැන් යනවා කොහෙදනේ අපි යන්නේ මේ මොන මොකද්ද මේ ලේක් එක? ටවුපු ලේක්. අපි යනවා ටවුපු ලේක් එකට බීච් එකක් එකේ විහිළු කරන්නේ. ටවුපු ලේක් එක සිංගප්පූර් වලට වැඩිය ටිකක් ලොකුයි. ওই කතාව මම අහලා තියෙනවා. ඔව්. ඔන්න දැනගන්න නැති හැට දැනගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ එච්චර ලොකුයි. එච්චර ලොකුයි. වෙන සිංගප්පූර් යන්න ඕනේ ටවුපු ලේක් එක බලපුවම හරි. ඉතින් මේ ටවුපු ලේක් එක කොච්චර ලොකුයිද කියනවා නම් ඒක සිංගප්පූරුව තරම් ලොකුයි කියලා තමයි කියන්නේ. ඒ ප්‍රමාණය වගේ තමයි මේ ලේක් එකේ ප්‍රමාණය කියන්නේ. ඉතින් මේක ඔයාලට සර්ච් කරලා උනම් බලන්න පුළුවන්. ඒ වගේ මේකේ යට තියෙන්නේ ගිනි කන්දක්. ඉතින් මේකේ විශාලත්වය 616 ස්ක්වයර් කිලෝමීටර්ස් වර්ග කිලෝමීටර් 616ක්. ඉතින් අපි ටවුපු ලේක් එකට යද්දි ගොඩක් හවස් වෙලා.
ඉතින් මේක නම් මාරම ලස්සන view එකක් තමයි ඒ වෙලාවේ තිබ්බේ. ඒක බලන්න ආසයි. මට ඒක ආයේ මේ දකිද්දිත් මේ විදිහට ආසයි. ඇත්තටම මේ පේනටත් වඩා ඒක live දකිද්දි පුදුම ලස්සනක්. ඉතින් අපි මේ ගිය තැන හරිම නිස්කලංක තැනක්. ඉතින් මේ ටවුපු ලේක් එක එක පැතිවල එක විදිහට තමයි බලා ගන්න පුළුවන්. එතකොට සමහර පැතිවල එක ඇක්ටිවිටීස් තියෙනවා, boat rides, fishing, ඒ වගේ එක දේවල් තියෙනවා. ඉතින් මේ වෙලාවේ පුදුම සීතලක් තමයි තිබ්බේ. ඉතින් මොකද මේ වින්ටර් එකනේ. හැබැයි මේ අපේ චූටි පැටවු දෙන්නට නම් සීතල ගානක්වත් නැහැ. වතුරෙන් අපිට ගන්නත් බැරි වුණා. මොකද YouTube channel එක? Taupu and friends. Sasita and friends YouTube channel එක අපි මෙතන අද ස්ට්‍රීම් කරනවා. ඔයාලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයේ මේ water play කරනවා අපේ සසිත අයියා. අපි අද ආව ටවුපු ලේක් එකට. මේ ඉන්නේ අපේ කියාරා. say hello. hi. එතකොට අර ඉන්නේ අපි දන්නේ නැහැ ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ කොහෙද ඇවිල්ලා ඔය අපි වීඩියෝ කරද්දී අත වඩනවා. ඔව්. අතන ඉන්නේ ඉන්දිකා අයියා and family. ඔන්න බලන්නකෝ ඩූක්ගේ වැඩ. ඩූක් හරිම ආසයි වතුරට. එයා මාරම ආසයි ස්විම් කරන්න. වතුර දැක්කොත් ඉන්නේ නෑ, පයින්නවා ගිහිල්ලා. ඉතින් චූටි බබාලා දෙන්නවත් අපි වතුරෙන් ගත්තේ හරිම අමාරු වෙන්නේ. ඉතින් ඩූක්වත් ඒ වගේ තමයි. නිලුපුලියක් අය හරිම අමාරුවෙන් ගෙනිච්චේ. එච්චර එයා වතුරට ආසයි. අපි ඇවිල්ලා ඉන්නේ ටවුපු ලේක් එක මේ තියෙන්නේ. දැන් අපි කට්ටියම යනවා සෙල්ෆි එකක් ගන්න. මොකද කට්ටිය ගොඩයි අපිට යන්න බෑ. ඔන්න බලන්න අපිට සෙල්ෆි. මෙන්න මෙයාට සෙල්ෆියක් ගන්න ඕන ලිසන්ස්ලාට. දීවි නිසාස්තරානේ. ටාගට් කරනවා අපි. මම විතරයි ඇක්ෂන් නෑ. අර මොකක්ද යකට් එක අවුදු වුණා උඩ අඳින්න. output එක ආවා ඒවත් එක්ක කරේ තරක නෑ හරි එක කතාව ඒක ලස්සනයි. ඔයා 30 second කතාව කිව්වෙත් නේ නේද? 30 second නෑ 3 second. ඒක ලස්සනයි. පෝස්ට් ඉවරනවා. මෙයා අනිත් පැත්තේ හැරිලා. ඒක අවුලන්නේ ඒකේ එයා දුවන ඒකේ කවන්නේ. අර එක එක්කෙනෙක් ඉන්නවා එක ඒකේ සයාරන. එච්චර. ත්‍රිපාදිත් පේනවා. මේ වෙනදට පේනව නේද මේ ත්‍රිපාද. අර මේක පේනවා. මාරම සීතලයි මේ සීතලේ මේ දෙන්නම ඇත්තටම කොහොම වතුර මේවා කරාද දන්නේ නැහනේ. මඩ කාලා ඉන්නේ.
ඔන්න ඉතින් එදාර උයන්න බාරගත්තේ හස්බන්ඩ්ලා තමයි. යාළුවෝ යාළුවා උයනවා කියලා. ඉතින් ඇත්තටම අපි හිතුවා එළියෙන් නම් කන්නේ නැහැ. මේ විදිහට කෑම හදන් කනවා. මොකද එතකොට ඒක මාර සතුටුයි මාර රසයි. මෙහෙම එකතු වෙලා කෑම හදන් කද්දි ඇත්තටම මාරම රසයි. ගන්න අය ලුණු කපන හැටි. තමයි හිල්ටන් ඕක්ලන්ඩ් වල ප්‍රධාන සූපවේදී කරමවල තමයි මේ ලුණු කපන්නේ. ඒනවනේ කපන හැටි. හිතාගත්තාගේ නේද? හිල්ටන් ඕක්ලන්ඩ් හිල්ටන් එකේ කනවනම් ගොන්න මේ විදිහට තමයි කන්නේ. හරි එතකොට පරිප්පු හදන්නේ පබ්ලිස් සිල්වාගේ දුරින් ඥාතියෙක් වෙන කවුද? පබ්ලිස් කොහෙද? ඇත්තටම පබිලිස්විල් අපේ සියගේ හොඳ යාළුවෙක්. ඇත්තටම. එදෙන හොඳ එක ගමේ. පබිලිස්. මන් දන්නේ ලුණු නම් කැතයි. ලුණු නම් කැතයි ඉතින් අපි දන්නේ නැහැ. ගන්න දෙයක් නැහැ. ලුණු කපන්නේ. ඔයා මොකද කරන්නේ එතකොට? මේ පොඩවා මේ මොනවද කරන්නේ? මාර රස කෑමක් තියෙන්නේ පරිප්පුල් සම්බෝලේ කරවල දෙලා. මගේ වෙන්නදී මේකට ගන්න. කඳුළු පෙරම් සියලුම් මෙලොවේ නෑනෑලත වෙන්නේ. වද පාතෙද පාත නිරිදදියා අද පැරුවයි මිරුරු රසයා මල් පරුවයි වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා හිටියට හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.